හායි යාළුවනේ. ඔන්න ඉතින් අද මම අරන් ආවේ 2025 රිලීස් වුණ Study Group කියන සුපිරිම ඇක්ෂන් කොරියන් ඩ්‍රාමා එක. ඉතින් ඔයාලා තාමත් අපේ SA Cinema Talk channel එකට අලුත් නම් අපේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් වැඩි කතාවක් නැතුව යමු අපි ඩ්‍රාමා එක බලන්න. ඔන්න ඉතින් මේ ඩ්‍රාමා එක පටන් ගද්දී අපිට බලන්න පුළුවන් වෙන්නේ කණ්ණාඩි දෙකක් දාගත්ත අහිංසක කොල්ලෙක්ව. මෙයා අහිංසකයි කිව්වට මෙයා තමයි අපේ කතා වීරයා වෙන්නේ. මෙයාගේ නම තමයි ගාමින්. ඉතින් මෙයා මේ වෙලාවේ යන්නේ කොරියාවේ තියෙන දරුණුම පාසල වෙන හේසොන් තාක්ෂණික විද්‍යාලයට. ඉතින් මේ ඉස්කෝල ළමයි එකිනෙකා එක්ක සටන් කරන එක එයාලගේ වීරකමක් විදියට තමයි හිතන් ඉන්නේ. ඉතින් මේ ඉස්කෝල ළමයි ශ්‍රේණිගත කරන්නේ එකිනෙකා එක්ක ෆයිට් කරලා. ඉතින් ඇයි මේ විදියට අමුතු පාසලකට ගාමින් එන්නේ? ගාමින් පුංචි කාලේ ඉඳන්ම උත්සාහ කරේ හොඳින් ඉගෙනගෙන හොඳ විශ්වවිද්‍යාලයකට යන්න. ඉතින් මේ හින්දාම ගාමින් පොඩි කාලේ ඉඳන්ම හොඳින් පාඩම් වැඩ කරන්න උත්සාහ කරනවා. මෙච්චර උනන්දුවෙන් කැපවීමෙනුත් වැඩ කරත් එයා පන්තියේ හැමදාම ගන්න අඩු ලකුණු. ඉතින් මේ විදියට ලකුණු අඩුවෙන් ගත්තත් ගාමින් නම් වැඩේ අත්හරින්නෙම නැහැ. එයා මධ්‍යම පාසලට යන කාලෙදී නිවසන ගුරුවරයෙක් ගෙනල්ලා හොඳින් ඉගෙන ගන්න උත්සාහ කරනවා. ඒ වුණාට ඒ දේවල් වලිනුත් කිසිම වැඩක් නම් වෙන්නේ නැහැ. මේ දේවල් වලින් අපිට ගාමින් ගැන අඳුර ගන්න පුළුවන් වෙන්නේ එයා කොච්චර උනන්දුවෙන් උත්සාහයෙන් ඉගෙන ගන්න උත්සාහ කරත් ඔහුට පාඩම් කරන කිසිම දෙයක් මතක හිටින්නේ නැති ළමෙක් විදියට. ඉතින් මේ දේවල් වලින් පසුබට වෙන්නේ නැතුව ඔහු හැම වෙලේම පාඩම් කරන්න ගන්නවා. ගෙදරදී වගේම බස් එකේදී වොෂ්රූම් එකේදී පවා ගාමින් පාඩම් කරන්න ගන්නවා. ඉතින් මෙහෙම පාඩම් කරලා ගාමින් වාර විභාගයේදී පන්ති අන්තිමයා වෙන්නේ නැතුව ඊට කලින් තියෙන ස්ථානය ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදියට පාඩම් කරලා හොඳ ප්‍රතිඵලයක් ගන්න බැරි වුණ හින්දා ගාමින්ට ටිකෙන් ටික පාඩම් කරන්න තියෙන ආසාවක් නැති වෙනවා. ඒ වුණාට දවසක් ගාමින්ට ඉස්කෝලේ යනකොට එයාට ඇහිලා තියෙනවා හේසොන් තාක්ෂණික පාසලේ ළමයි ඉගෙන ගන්නේ නැහැ. ඒකට ගියා නම් ගොඩක් ලේසියෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ කතාවෙන් පස්සේ තමයි ගාමින් මේ විදියට හේසොන් තාක්ෂණික විද්‍යාලයට ඇවිල්ලා තියෙන්නේ. ඒත් එයා හිතපු විදියට නම් දේවල් සිද්ධ වුණේ නැහැ. මොකද මෙයා තාමත් පන්තියේ අන්තිමයා තමයි වෙලා ඉන්නේ. මේ හින්දා ගාමින් හිතනවා මේ ළමයි ඉස්කෝලේදී වැඩ කරන්නේ නැති දාමරිකයන් වගේ වුණාට ගෙදරදී මෙයාලා පාඩම් කරනවා ඇති කියලා. ඉතින් මේ වෙලාව ගාමින් අන්තිම විසඳුම විදියට හේසොන් පාසලේ ස්ටඩි ගෲප් එකක් හදන්න තීරණය කරනවා. ඉතින් මේ තීරණයෙන් පස්සේ හේසොන් පාසලෙන් එයාගේ කණ්ඩායමට අවශ්‍යම කෙනෙක් හොයන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී අහම්බෙන් වගේ ඉගෙන ගන්න ගොඩක් දක්ෂ සෝයොන් කියන කොල්ලව ගාමින්ට හම්බ වෙනවා. ඉතින් ගාමින් ගිහින් ඔහුගෙන් අහනවා ඔයාට මගේ ස්ටඩි ගෲප් එකට එන්න බැරිද? මම දන්නවා ඔයා තමයි මේ පාසලේ ඉගෙනීමේ පළවෙනියා වෙලා ඉන්නේ කියලා. මේ වෙලාවේ ගාමින් සෝයොන් එක්ක කතා කර ඉන්නකොට එකපාරටම මේ ඉස්කෝලේ 173 වෙනි ස්ථානයේ ඉන්න කොල්ලා සෝයොන්ට අභියෝග කරනවා එයාත් එක්ක ගහගන්න එන්න කියලා. මේ සෝයොන් කියන කොල්ලා ඉගෙනීමට ගොඩක් දක්ෂ කෙනෙක් වුණත් මේ පාසලේදී ඒ දේවල් නම් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ ඉස්කෝලේ ස්ථානය තීරණය වෙන්නේ සටන් කරන තියෙන දක්ෂතාවයෙන් නිසා. ඒ වුණාට මේ වෙලාවේ සෝයොන් කියනවා මට සටන් කරන්න ඕනි නෑ කියලා. ඉතින් එතන හිටපු කොල්ලෙක් සෝයොන්ට කියනවා ඔයා මේ වෙලාවේ සටන් කරේ නැත්තම් ඔයාව විනයපාලක මණ්ඩලයට දානවා කියලා. ඇත්තටම විනයපාලක මණ්ඩලය කියලා මෙයාලා හඳුන්වන්නේ මේ ළමයි විසීම හදාගත්ත මැරකල්ලියක්. ඉතින් මේ වෙලාවේ සෝයොන්ට කර කියා ගන්න දෙයක් නැති හින්දා අර කොල්ලත් එක්ක ගහ ගන්නවා. ඒ වුණාට සෝයොන් අහිංසක වැඩිය ගහ ගන්න දක්ෂ නැති කොල්ලෙක් හින්දා ලේසියම පරදිනවා. ඔන්න ඉතින් ඊට පස්සේ හේසොන් තාක්ෂණික පාසලට අලුතින් ගුරුවරියක් එනවා තමයි පෙන්වන්නේ. ඉතින් මේ වෙලාව ගාමින් අඳුර ගන්නවා එයාට මධ්‍යම පාසල් කාලයේදී ගෙදරට ගෙන්නපු ගුරුතුමිය තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් මේ මිස් ලී කියලා හඳුන්වන මේ ගුරුතුමිය එදා ළමයිගේ නාම ලේඛනයේ ලකුණු කරන වෙලාවේ පන්තියේ ඉන්න දඩබ්බර ළමයි ටික ඇයට විහිළු කරන්න ගන්නවා.
නමුත් මේ වෙලාවේ පන්තියේ පැත්තකට වෙලා නිදාගෙන හිටපු ළමෙක් නැගිටලා ගොඩක් තරහෙන් අහනවා කවුද දැන් කෑ ගැහුවේ කියලා. ඉතින් මෙයාගේ නම තමයි යොන්නු. ඔහු මේ පාසලේ ඉන්න දරුණු මැරයෙක් විදියට තමයි හඳුන්වන්නේ. ඉතින් ඔහු ගොඩක් තරහෙන් එකපාරටම එයා ළඟ තිබුණ කෝපි කෝප්පෙන් කළු ලෑල්ලට දමලා ගහනවා. ඒ වගේම ඊට පස්සේ කලින් කෑ ගහපු ළමයාට ඔහු හොඳටම පහර දෙන්න ගන්නවා. ඔන්න ඉතින් ඊට පස්සේ ඉස්කෝලේට අලුතින් ආව මිස් ලී කියන ගුරුතුමිය එක්ක ගාමින් හම්බ වෙලා ඉන්න විදිය තමයි පෙන්නන්නේ. ඉතින් මේ වෙලාව ගාමින් ගුරුතුමියට මතක් කරනවා මධ්‍යම පාසල් කාලේ ගුරුතුමියාට උගන්වපු විදිය. ඉතින් මේ වෙලාව ගාමින් මිස් ලීටත් කියනවා එයා මේ ඉස්කෝලේ ස්ටඩි ගෲප් එකක් හදන්න සැලසුමක් තියෙනවා කියලා. ඒ වුණාට මේ ඉස්කෝලේ ස්ටඩි ගෲප් එකක් හදන්න හොඳට ඉගෙන ගන්න ළමයි කීප දෙනෙක් ඕනි වෙනවා. ඉතින් මේ වැඩේට සෝයොන්ව ගන්නවා කියලා හිතාගෙන ගාමින් ඔහු යන හැම තැනකටම යනවා වගේම අන්තිමේදී ගාමින්ට උගන්වන තැනටපත් වෙනකම් සෝයොන්ට කරදර කරන එක තමයි ගාමින්ගේ අරමුණ උනේ. ඉතින් මේ විදියට ගාමින් සෝයොන්ගේ පස්සෙන් යනකොට ඔහු දෙන වදෙන් බේරෙන්න බැරි හින්දාම සෝයොන් ගාමින්ට උගන්වන්න එකග වෙනවා. ඒ වුණාට ගාමින්ට කොච්චර පාඩම් කියලා දුන්නත් කිසිම වැඩක් නම් වෙන්නේ නැහැ. මොකද ගාමින් කියන්නේ ඉගෙන ගන්න ගොඩාක් දක්ෂ කෙනෙක් නෙවෙයි නිසා. ඉතින් මේ විදියට ටික වෙලාවක් සෝයොන් ගාමින්ට උගන්වද්දි දැනගන්නවා ගාමින්ට පාඩම් වල මූලික දැනුමවත් නැහැ කියලා. ඉතින් සෝයොන් අන්තිමේදී තීරණය කරනවා ගාමින්ගේ ස්ටඩි ගෲප් එකට එකතු වෙන්නේ නැහැ කියලා. ඉතින් ගාමින්ට කවදාවත් මේ ඉස්කෝලේ මේ වගේ ස්ටඩි ගෲප් එකක් කරගෙන යන්න මේ ඉස්කෝලේ ඉන්න පීහන්නුල් කියන කෙනා නම් ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මේ පීහන්නුල් කියන කොල්ලාගේ තාත්තා කියන්නේ එහෙ ජීවත් වෙන ගොඩක් පාතාල නායකයෙක්. සෝයොන් කියන විදියට පීහන්නුල් කියන කොල්ලා ඉස්කෝලේ එක වෙලා තියෙන ඉගෙනීමෙන් නම් නෙවෙයි. ඔහුගේ සටන් කිරීමේ දක්ෂතාවයෙන්ුයි. ඒ වගේම පීහන්නුල් පාසලේ ළමයිව ශ්‍රේණිගත කරන්න ඇප් එකකුත් හදලා තියෙනවා. ඒකෙන් වෙන්නේ එක එක ළමයිගේ සටන් හැකියාව අනුව ස්ථානවලට දාන එක. ඒ වුණාට මේ වෙලාවේ සෝයොන් මොනවා කිව්වත් ගාමින් නම් මේ දේවල් ගණන් ගන්නේ නැතුව තමයි ඉන්නේ. මේ වෙලාවේ ගාමින් සෝයොන්ගේ වාර විභාග රිසර්ච් ෂීට් එක අරන් සෝයොන්ට කියනවා ඔය දේවල් ගැන හිතන්නේ නැතුව එකට පාඩම් කරලා විශ්වවිද්‍යාලයට යමු කියලයි. ඉතින් සෝයොන් රිසර්ච් ෂීට් එක දකින්නවත් එක්කම ගොඩක් කේන්ති ගිහින් ඒක ඉරලා විසි කරලා දානවා. ඊට පස්සේ මට තවත් කරදර කාන්නේ නැතුව ඔයාගේ වැඩක් බලා ගන්න කියලා ගාමින්ට බැනලා එතනින් යන්න යනවා. ඊට පස්සේ සෝයොන් වොෂ්රූම් එකට යද්දි ඔහුට දැනෙනවා කවුරු හරි කෙනෙක් තමන්ගේ පිටිපස්සෙන් එනවා කියලා. ඉතින් මේ වෙලාවේ සෝයොන් හිතන්නේ ගාමින් තමයි මේ විදියට එන්නේ කියලා. ඉතින් සෝයොන් ගාමින් කියලා හිතලා හොඳටම බැනලා පිටිපස්ස බලනකොට ඒ ඉන්නේ ගාමින් නෙවෙයි කියලා හොඳටම බය වෙනවා. ඉතින් පිටිපස්සේ ඉඳලා තියෙන යොන්නු. ඉතින් මේ වෙලාව සෝයොන් නම් බැන්නේ වැරදි කෙනාට. සෝයොන් ඊට පස්සේ යොන්නුගෙන් එයා කරපු වැරද්දට සමාව ඉල්ලුවා. යොන්නු නම් ඒක ලේසියෙන් අතහැරියේ නැහැ. ඉතින් ඔහුට බැනපු එකට සෝයොන්ගෙන් 20000ක් ඉල්ලනවා. ඒ වුණාට මේ විදියට 20000ක මුදල සෝයොන්ට ගෙවන්න බැරි හින්දා අන්තිමේදී යොන්නුයි ඔහුගේ සගේනුයි එකතු වෙලා සෝයොන්ට හොඳටම ගහනවා. මේ වෙලාව මුහුණ වහගත්ත කොල්ලෙක් එතනට ඇවිල්ලා ගිනි නිවන උපකරණයකින් ඔවුන්ට හොඳටම පහර දීලා සෝයොන්ව එතනින් බේර ගන්නවා. ඉතින් මේ විදියට සෝයොන්ව බේර ගන්න ඇවිල්ලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි අපේ මේ ගාමින්ම තමයි. ඉතින් මේ විදියට ගාමින් සෝයොන්ව බේරගත්තට සෝයොන්ගෙන් නම් ස්තුතියක් නම් හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු කරන්නේ ගාමින්ට මේ වෙලාවේ හොඳටම බයින් එක. මොකද මේ විදියට සෝයොන් බේරිලා ගිය එකට යොන්නු ඇතුළු කට්ටිය ඔහුට නැවත නැවත කරදර කරන නිසා. ඊට පස්සේ සෝයොන් මෙතනින් යන්න හදනකොට නැවතත් ඔහුට යොන්නුව තමයි හම්බ වෙන්නේ. ඉතින් මේ වෙලාවේ යොන්නු ඔයාව බේරගත්තේ කවුද කියලා අහමින් සෝයොන්ට හොඳටම ගහනවා.
ඉතින් මේ විදියට ගුටි කන්න වුණත් සෝයන් ගාමින්ව නම් පාවා දෙන්නේ නැහැ. මොකද යොන්නු එහෙම ගාමින්ටත් කරදර කරයි කියලා හිතලා. ඉතින් මේ වෙලාවේදීත් ගාමින් එතනට ඇවිල්ලා යොන්නු සෝයන්ට ගහන පහරක් ඉතා සාර්ථකව වළක්වනවා වගේම යොන්නුට සිහිය නැති වෙන්නම පහරක් ගහනවා. ගාමින් කියන්නේ සටන් කලාවට හොඳ දක්ෂ කොල්ලෙක්. ඔහු 3 වසරේ ඉඳන් ඔහුගේ මාමා විසින් උගන්වන සටන් කලා පාසලට ගිහින් තියෙනවා. ඉතින් ගාමින් මේ විදියට සටන් කලාවට හොඳ දක්ෂයෙක් වුණත් ඔහුට ඕන වෙලා තියෙන්නේ හොඳින් ඉගෙන ගන්න විතරයි. ඉතින් ඊට පස්සේ සෝයන් ගුටි කන එකෙන් බේරිලා ගෙදර යනකොට දකින්න පුළුවන් වෙන්නේ එයාගේ තාත්තා හොඳටම බීලා ගෙදර ඇවිල්ලා ඉන්න විදිය. ඔන්න ඉතින් දැන් තමා සෝයන්ගේ අතීතය පෙන්වන්නේ. සෝයන් ඉගෙන ගන්න කොච්චර දක්ෂ වුණත් ඔහුගේ තාත්තා කියලා දෙන්නේ පාසල් යන එක නවත්තලා ඔහුගේ වැඩවලට උදව් කරන්න කියලයි. සෝයන් මධ්‍ය පාසලේදී පන්තියේ පළවෙනිය වුණත් එයාගේ තාත්තා නම් ඒවා ගණන් ගන්නේ නැතුව කියලා තියෙන්නේ ඉගෙන ගන්න දේවල් අපිට හරියන්නේ නැහැ. ඒකින්ද දැන් ඉඳන්ම මුදල් හම්බ කරන්න කියලයි. ඉතින් මේ දේවල් නිසාම තමයි සෝයන් උසස් පාසලකට යන්නේ නැතිව මේ හේසොන් තාක්ෂණික පාසලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදියට දවස ගෙවෙනකොට සෝයන් විසිකාන්න දාලා තිබුණ නෝට් ටික දැකලා ඒ ටික ගාමින්ට ගිහින් දෙන්න ඕනි කියලා තීරණය කරනවා. ඉතින් ඊළඟ දවසේ ඒ නෝට් ටික ගාමින්ගේ මේසෙ යටින් තියෙනවා. ගාමින් මේසෙ යට තිබ්බ පොත් ටික එළියට ගන්නකොට සෝයන්ගේ පොත දැකලා අඳුර ගන්නවා මේක තියලා තියෙන්නේ සෝයන් කියලා. ඉතින් ගාමින් සෝයන්ට ස්තුති කරන්න හදන වෙලාවේ එකපාරටම ඩෙස් එකකින් තදින් පහරක් ගාමින්ට එල්ල වෙනවා. ඉතින් මේ විදියට ඩෙස් එකෙන් ගැහුවේ වෙන කවුරුත් නෙවෙයි යොන්නු. ඉතින් ඔහු දැනගෙන තියෙනවා කලින් දවසේ ඔහුට ගහලා සෝයන්ව බේරගෙන තියෙන්නේ මේ ගාමින් කියලා. මේ වෙලාවේදී ගාමින් අතේ තිබුණ පොත බිම වැටිලා ඒක ඇහිදින්න හදනකොට යොන්නු ශනිකව ඒ පොත අරන් පොත ගිනි තියලා ගාමින්ව අවුස්සනවා වගේම ගාමින්ට මේ වෙලාවේ පහර දෙන්නත් ගන්නවා. ඒත් ගාමින් කියන්නේ දක්ෂ සටන්කාරුවෙක් නිසා මේ පාරවල් හරිම ලේසියෙන් නවත්තනවා. ඒ වගේම යොන්නුට ආයෙත් බිම ඇඳන් වැටෙන්නම පහරක් එල්ල කරන්න සමත් වෙනවා. ඉතින් කලින් යොන්නු සෝයන්ගේ පොතට ගිනි තිබ්බ නිසා දැන් පොත ගොඩක් පිච්චිලා විනාශ වෙලායි තියෙන්නේ. ඉතින් මේ පොත දකිනකොට ගාමින්ට ගොඩක් තරහ යනවා. මොකද යාට ඉගෙන ගන්න තිබුණ එකම උදව්ව ඒ පොත නිසා. ඉතින් මේකට ගොඩක් තරහ ගත්ත ගාමින් යොන්නුට ගහපු පාරවල් එක්ක යොන්නු ඉක්මනින්ම බිම ඇදම් වැටෙනවා. ගාමින් ඔහුට පහර දුන්න කේන්තියට එකපාරටම ගිනි ගනිමින් තිබුණ බෑග් එකක් අරගෙන ගාමින්ගේ දිහාවට එවනවා. ඒ වුණත් ගාමින් ගොඩක් දක්ෂ විදියට ඒ බෑග් එක නැවත යොන්නුගේ දිහාවටම එල්ල කරනවා. ඉතින් ඉස්කෝලේ ගාමින්ව රෑන්ක් කරලා තිබුණේ 221 කියලා. ඉතින් මේ විදියට පාසලේ හොඳම 10ට හිටපු යොන්නුව පරාද කරනවා මුළු ඉස්කෝලෙම ළමයි බලාගෙන තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාව ගාමින්ගේ දක්ෂතා දැකපු සෝයන් ගාමින්ගේ ස්ටඩි ගෲප් එකටත් එකතු වෙන්න කැමති වෙනවා. ඉතින් රණ්ඩුව ඉවර වෙනවත් එක්කම මිස් ලී ඉක්මනින් එතනට ඇවිල්ලා ගිනි ගනිමින් තිබුණ බෑග් එකේ ගින්න නිවලා දාලා මෙතන උනේ මොකද්ද කියලා ප්‍රශ්න කරනවා. ඉතින් අද පාසලේ අධීක්ෂණයට නිලධාරියෙක් ඇවිල්ලා තමයි හිටියේ. ඉතින් මේ වෙලාව ගාමින් එහෙම ගහ ගන්නවා ඒ නිලධාරියා දකිනවා. මේ වෙලාව ගාමින් වගේම මිස් ලීවත් තියාගෙන නිලධාරියා ප්‍රශ්න කරනවා මෙතන මොකද්ද වෙන්නේ කියලා අහමින්. ඉතින් මේ වෙලාවේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ගාමින් තමයි මේ දේවල් වලට මුල කියලා සැක කරනවා. ඒ වුණාට මිස් ලී කියනවා මේ ළමයි හැමදාම මේ වගේ රණ්ඩු වෙනවා. ඒත් අද ගාමින්ගේ කිසිම වැරද්දක් නැහැ කියලා කියනවා. ගාමින් මේ විදියට ගහගත්තේ එයාට මුලින්ම ගහපු නිසා එයාගේම ආරක්ෂාව වෙනුවෙන් මේ විදියට පහර දුන්නා කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ නිලධාරියා අඳුර ගන්නවා මිස් ලී තමයි ගුරු විභාගයේ වැඩිම ලකුණු ලබාගත් කෙනා කියලා.
ඒ වුණාට ඒ විභාගයෙන් පාස් වුණා සහතික පත්‍ර ලබා ගන්න ලියාපදිංචි වෙලා නැහැ. මොකද ඇය ඒක අතපසු කරලා තියෙනවා. ඉතින් මේ නිලධාරියා මිස් ලී ගැන පැහැදීමක් තියෙන නිසා මිස් ලීගෙන් අහනවා ඔයා කොහොමද මේ පාසලේ තියෙන මේ ගැටලුව විසඳන්න සැලසුම් කරන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ මිස් ලීට එකපාරටම මතක් වෙනවා ගාමින් කලින් ඇයට කියපු ස්ටඩි ගෲප් එකේ කතාව. ඉතින් මේ වෙලාවේ මේ අදහසට ඒ නිලධාරියත් කැමති වෙනවා වගේම මිස් ලීටයි ගාමින්ටයි ස්ටඩි ගෲප් එක හදන වැඩෙත් බාර දෙනවා. ඉතින් පාසලේ ප්‍රින්සිපල් නම් මේ වැඩේට කැමතියි කියලා පෙන්නුවත් එයාගේ මූණෙන් නම් ඒ බවක් පේන්නේ නැහැ. ඔහු මිස් ලීට කියනවා සති දෙකක් ඇතුළත ස්ටඩි ගෲප් එකට ළමයි 5ක් හොයාගන්න ඕනි නැත්නම් ඒක ඉස්කෝලේ නීතිගත කණ්ඩායමක් බවට පත් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ මිස් ලීට මේ වැඩේ සාර්ථක කරගන්න බැරි වුණොත් මේ පාසලෙන් ඉල්ලා අස්සෙන්න කියලා ප්‍රින්සිපල් කියනවා. ඉතින් මේ ස්ටඩි ගෲප් එකේ වැඩේ අසාර්ථක වුණොත් මිස් ලීට ඉස්කෝලෙන් අස්සෙන්න වෙන බව තේරුම් ගත්ත ගාමිනුයි සෝයනුයි ස්ටඩි ගෲප් එකට ළමයි බඳව ගන්නවා කියලා ඉස්කෝලේ හැමතැනම නෝටිස් හලවන්න ගන්නවා. මේ වෙලාව මුළු ඉස්කෝලෙම කටකතාවක් පැතිරෙනවා ගාමින් කියලා කියන කොල්ලෙක් ඉන්නවා ඔහු මකරෙක් වගේ ශක්තිමත් විදියට සටන් කරනවා කියලා. ඒ වුණාට මේ කතාව පාසලේ 3 වෙනියට ශ්‍රේණිගත වෙලා ඉන්න කොල්ලා නම් විශ්වාස කරන්නේ නැහැ. ඒ හින්දා ඔහුට ඕනි වෙනවා ගාමින් මේ කියන විදියටම ඇත්තටම දක්ෂද කියලා බලන්න. ඉතින් ඔහු ගාමින්ව හොයාගෙන ගාමින් සහ සෝයෝන් ඉන්න කාමරයට යනවා. මේ වෙලාව ගාමින් හිතන් ඉන්නේ මේ කොල්ලා ඇවිල්ලා තියෙන්නේ ස්ටඩි ගෲප් එකට ජොයින් වෙන්න කියලායි. ඉතින් ඒ හින්දා ගාමින් ඔහුව ඉක්මනට පිළි අරගෙන මම ඔයාලට ඉක්මනට ඇප්ලිකේෂන් ෆෝම් එකක් හොයලා දෙන්න පොඩ්ඩක් ඉන්න කියලා කියනවා. ඉතින් මේ වෙලාවේදී මේ කොල්ලා ගාමින්ට පහර දෙන්න උත්සාහ කරත් ගාමින් ගොඩක්ම පහසුවෙන් අර කොල්ලාගේ හැම පහරක්ම වළක්වනවා. නමුත් ගාමින් ඒ දේවල් හිතලා නම් කරන්නේ නැහැ. මොකද මේ වෙලාවේ ඔහු ෆෝම් එක හොයන ගමන් තමයි හිටියේ. ඉතින් මේ වෙලාවේ ගාමින් ෆෝම් එක ඉදිලා තියෙනවා කියලා දැකලා අලුත් එකක් ගන්න කබඩ් එක අරිනවත් එක්කම අර කොල්ලා හොඳටම ගුටි කාලා බිමට ඇදන් වැටෙනවා. ඉතින් මේ සිද්ධිය එළියේ ඉඳන් බලාගෙන හිටපු ළමයි ගොඩක් පුදුම වෙනවා. ගාමින් කිසිම උත්සාහයක් නැතිව ඉස්කෝලේ 3 වෙනියට ශ්‍රේණිගත කරලා හිටපු කොල්ලවත් ගොඩක් ලේසියෙන්ම පරාද කරපු එකට. ඉතින් මේ ගාමින්ට මුළු ඉස්කෝලෙම ඉන්න ළමයි හොඳටම බය වෙන්න පටන් ගන්නවා. ඉතින් එදා දවස මේ විදියට ගෙවුණත් ගාමින්ට ස්ටඩි ගෲප් එකට කිසිම කෙනෙක් හොයාගන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් එදා හවස මිස් ලී ගාමිනුයි සෝයනුයි එක්කගෙන ගිහින් ස්ටඩි ගෲප් එකට ඕන කරන බඩු ටිකකුත් අරන් දීලා කෑම වේලකුත් මිස් ලී ගානේ අරන් දෙනවා. ඉතින් ඊට පස්සේ මිස් ලී ගෙදරට එනකොට ඇය දකිනවා ගෙදර දොරේ ලොක් එක කඩලා දාලා තියෙන විදිය. ඉතින් මේක කඩලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි යොන්නු. එදා යොන්නුට ගාමින් හොඳටම ගහලා පරද්දපු නිසා මේ ඉස්කෝලේ ලොක්කා විදියට ඉන්න පීහන්නුල් යොන්නුට හොඳටම ගහලා තියෙනවා ගාමින් වගේ කොල්ලෙකුට පැරදුන එකට. ඒ වගේම පීහන්නුල් යොන්නුට කියලා තියෙනවා ගාමින්ට උදව් කරන මිස් ලීව බය කරලා මේ පාසලෙන් ඉක්මනට එලවලා දාන්න කියලා. ඉතින් යොන්නුට උන ලැජ්ජාවට පලිගන්න වගේම ඔහුට පවරපු රාජකාරිය ඉෂ්ට කරන්න ඕනි නිසා ඔහු සගයන් සමග ඇවිල්ලා මිස් ලීට පහර දීලා පාසලෙන් අයින් කරන්න හදනවා. මේ වෙලාවේ එතනට ආපු කෙනෙක් යොන්නුට වගේම ඔහුගේ සගයන්ට හොඳටම පහර දීලා මිස් ලීව බේරගෙන එළියට එක්කගෙන යනවා. ඉතින් මෙයාලා එළියට ඇවිල්ලා පොලිසියට කතා කරන්න try කරත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද එතනටත් යොන්නුගේ කට්ටිය එනවා. ඉතින් මේ විදියට මිස් ලීව බේරගෙන තියෙන්නේ හේසොන් තාක්ෂණික පාසලේම ඉගෙන ගන්න ජියාන් නිව් කියන ළමෙක්. මෙයත් මධ්‍යම පාසල් කාලයේදී බොක්සින් ක්‍රීඩාව කරපු කෙනෙක්. ඉතින් මේ වෙලාව යොන්නු අඳුර ගන්නවා ජියාන් නිව් මධ්‍යම පාසල් කාලයේදී
අබිරහස් මිනීමැරුමකට සම්බන්ධ වුණ කෙනා කියලා. ඉතින් ඊට පස්සේ යොන්නුගේ කට්ටිය ජියන් යූටයි මිස් ලීටයි පහර දෙන්න හදනකොට එතනට ගාමින් නැවිල්ලා එක නතර කරනවා. ඊට පස්සේ ගාමින් මේ කල්ලියට හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් ගාමින්ගේ සටන් දක්ෂතා නිසා විනාඩි කිහිපයක් ඇතුළත මේ හැමෝටම පහර දෙනවා. ඊට පස්සේ යොන්නු එහෙම එතනින් පැනලා දුවනවා. මේ වෙලාවේ ජියන් යූ මිස් ලීට සහ ගාමින්ට කියනවා ඔයාලට පණ බේර ගන්න ඕනි නම් ඔයාලා මේ ඉස්කෝලේ කරන වැඩේ නවත්තන්න කියලා එතනින් යන්න යනවා. ඊට පස්සේ ගාමින් සහ ජියන් යූ එතනින් යන්න ගියාට පස්සේ මිස් ලී පොලිසියට කෝල් කරලා ඒක කියන්න හදද්දි ගුටි කාපු මැරයන්ගේ කෙනෙක් ආයෙ ඇවිල්ලා මිස් ලීගෙන් සමාව ඉල්ලනවා. මොකද ඇයට පහර දෙන්න අනකරේ පීහන් නූල් තමයි. එහෙම කරේ නැත්නම් ඔවුන්ට මැරෙන්න වෙනවා කියලා මිස් ලීගෙන් සමාව ගන්නවා. ඊට පස්සේ දවසේ ගාමින් සහ සෝයොන් මේ ගැන කතා වෙනකොට ජීහු කියලා කෙල්ලෙක්ගෙන් අයදුම්පතක් ලැබෙනවා. ඉතින් මෙයා කෙල්ලෙක් වගේම ගාමින් කෙල්ලෙක් එක්ක කතා කරලා නැති එක ගාමින්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. කොහොම වුණත් ගාමිනුයි සෝයනුයි ජීහුගේ පන්තියට යනකොට ජීහුට හා එයාගේ යාළුවා වුණ හේවොන්ට එයාගේම පන්තියේම ළමයි කරදර කරමින් තමයි ඉන්නේ. මේ වෙලාවේ ඇයගේ විභාගයට හදලා තිබුණ ෂෙඩියුල් එක පවා විනාශ කරනවා ගාමින් දකිනකොට ගාමින් ඉක්මනට එතනට ගිහින් මේක බේර ගන්න try කරනවා. ඉතින් මේ වෙලාවේ එතනට විනය මණ්ඩලයේ ඉන්න කොල්ලෙක් එනවා. ඉතින් මෙයාගේ නම ගෝජින්. ඉතින් මෙයා මේ වෙලාවේදී කියනවා ජීහු කියන්නේ එයාගේ කෙල්ල ඒ හින්දා එයාට කරදර ගන්න එපා කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ ඔහුට ඕනි වෙනවා ජීහු ගාමින් එක්ක කතා කරාට දඩුවම් කරන්න. ඉතින් මේ වෙලාවේ ඒකට ගාමින් විරුද්ධ වෙන හින්දා ඔවුන් දෙදෙනා අතර රණ්ඩුවක් ඇති වෙනවා. නමුත් ඒ වෙලාවෙම එතනට ගුරුවරයෙක් ඇවිල්ලා ඒක වළක්වනවා. ඊට පස්සේ සෝයොන් ගාමින්ට පැහැදිලි කරනවා විනය මණ්ඩලයත් එක්ක ප්‍රශ්න දාගත්තොත් අපිට ස්ටඩි ගෲප් එක නම් කරන්න වෙන්නේ නැහැ කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේ උන් හම්බ වෙන්න හේවොන් එනවා. ඇය මේ පාසලට මාරු කරපු ළමෙක් නිසා මේක ළමයි ඇයට කරදර කරලා තියෙනවා. ඉතින් මේ වැඩේට ජීහු විරුද්ධ වුණ නිසා තමයි දැන් ඇයටත් මේ විදියට කරදර විඳින්න වෙලා තියෙන්නේ. ඒ හින්දා හේවොන් තමයි ස්ටඩි ගෲප් එකට ජීහුගේ නමින් අයදුම්පතක් එවලා තියෙන්නේ. මොකද ගාමින් ඇයව ආරක්ෂා කරයි කියලා හිතලා. ඒ වගේම ජීහු යොන්නුයි කියන්නේ නියුන් සහෝදරයෝ. යොන්නු වැඩ කරන්නේ විනය මණ්ඩලයේ ගෝජින් යටතේ මුදල් එකතු කරන්නෙක් විදිහට. යොන්නු මුදල් වගයක් නැති කරගෙන තියෙනවා. ඒක හින්දා ගෝජින් ඒවා ලබා ගන්න යොන්නුට කඩේකින් මුදල් සොරකා ගන්න කියලා තියෙනවා. ඉතින් යොන්නු ඒ විදියට කඩේකින් මුදල් හොරකම් කරනවා. ගෝජින් හැමදේම වීඩියෝ කරලා ජීහුට පෙන්නලා ඒව බ්ලැක්මේල් කරලා තමයි මේ විදියට ඇගේ පෙම්වතා වෙලා තියෙන්නේ. ඉතින් හේවොන් ගාමින්ට මෙහෙම මේ දේවල් කියලා ඔවුන්ගෙන් උදව් ඉල්ලනවා මේ වීඩියෝ එක අයින් කරලා දාන්න කියලා. ඒ වුණාට මේ වැඩේදී ලොකුම ප්‍රශ්නේ වෙන්නේ මේ වීඩියෝ එක තියෙන්නේ විනය මණ්ඩල ඔෆිස් එක ඇතුලේ. ඒ වුණාට ගාමින් එයාලට බය නැති හින්දා ඔහු තනියම ගිහින් මේ වීඩියෝ එක හොයන්න ගිය වෙලාවේ එකපාරටම ගෝජින් එහෙමත් ඇතුලට එනවා. මේ වෙලාවේ ගාමින් කබඩ් එකක් ඇතුලේ හැංගිලා ඉන්නකොට ඔහුට ඇහෙනවා මේ ගෝජින්ම තමයි යොන්නුගේ සල්ලි හොරකම් කරලා ඔහුලවා කඩේ කඩලා මේ විදියට බ්ලැක්මේල් කරන්නේ කියලා. ඉතින් මේ සැලසුමේ මහමලකරු වෙන්නේ පීහන් නුල්ම තමයි. ඉතින් මේ දේවල් ඔක්කොම ඇහුනට පස්සේ ගාමින් ෂණිකව එළියට ඇවිල්ලා එතන හිටපු ගෝලයන්ට පහර දෙන්න ගන්නවා. ඉතින් ඊට පස්සේ ගාමින්ට ගෝජින් එක්කත් සටන් කරන්න වෙනවා. ඉතින් මේ විදියට ගෝජින් එක්ක සටන් කරන අතරතුර ගාමින්ට වීඩියෝ එකක් තියෙන පෙන් ඩ්‍රයිව් එක ලබා ගන්න සමත් වෙනවා. ඒ වුණාට ගාමින්ට මෙතනින් ගැලවිලා යන එක නම් ලේසි වෙන්නේ නැහැ. මොකද මේ වෙලාවේ ගෝජින්ට පහර දුන්නත් තව ඔහුගේ ගෝලයන් කිහිප දෙනෙක් ගාමින්ව බිම දානවා. ඉතින් මේ වෙලාවේ සෝයොන් සහ හේවොන් දෙන්න කතා වෙනවා කොහොමද අපි ගාමින්ට උදව් කරන්නේ කියලා.
ඉතින් මේ දෙන්න කතා කරන ඇහුන ජීහු දැනගන්නවා ගාමින් එයා වෙනුවෙන් ගහගන්න ගිහින් කියලා. ඉතින් ඊට පස්සේ ජීහු ගාමින්ගේ ඉදව්වට යන්න තීරණය කරනවා. මේ වෙලාවේ ගෝජින් වීඩියෝ එක ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරන්න හදපු නිසා ගාමින් මුළු කම්පියුටර් එකම ගලවගෙන උස්සගෙන දුවගෙන එනකොට ඔහුගේ කකුල පැටලිලා බිමට වැටෙනවා. ඉතින් මේ වෙලාවේ කම්පියුටර් එක සෝයන් ළඟට විසික් වෙලා එනවා. ඉතින් ගාමින් පස්සෙන් ආපු ගූජින්ගේ ගෝලයෝ ටික වළක්වන අතරේ සෝයන් කම්පියුටර් එක අරන් වහලේ මුදුනට දුවනවා. ඒ වුණාට මේ වෙලාවේ ගෝජිනුත් සෝයන්ගේ පස්සෙන් ඇවිල්ලා ඔහුට කම්පියුටර් එක දෙන්න කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ සෝයන් එක බිල්ඩිමෙන් පහළට අතෑරලා දානවා. ඉතින් මේ වැඩේට හොඳටම තරහ ගිය ගෝජි සෝයන්ට ගහන්න හදනකොට එකපාරටම එතනට ජීහු ඇවිල්ලා ගෝජින්ව උස්සලා පොළවේ ගහනවා. ඉතින් ඊට පස්සේ ගාමින් සටන පටන් ගත්ත නිසා ගුරුවරයෙක් ඇවිල්ලා ඔහු ඇදගෙන යනකොට ගාමින් ළඟ තිබුණ පෙන් ඩ්‍රයිව් එක බිමට වැටෙනවා. ඉතින් මේක දැක්ක හේවොන් පෙන් ඩ්‍රයිව් එක අතට ගන්න හදනකොට එයාලට කරදර කරන කෙල්ල මේක අතට ගන්නවා. ඉතින් මුළු ඉස්කෝලේම අහිංසක ගෑනු ළමයෙක් වුණ හේවොන්ට කේන්ති ගිහින් පළවෙනි වතාවට කුණුහරුපෙන් බැනලා අර ගෑනු ළමයාට පහර දීලා පෙන් ඩ්‍රයිව් එක අතට ගන්න සමත් වෙනවා. ඉතින් මේ වෙලාවේ මේක දකින ජීහු ඇයට ප්‍රශංසා කරද්දී එකපාරටම යොන්නු ඇවිල්ලා ගූජින්ට පිහියකින් අනින්න හැදුවත් එතනට මිස්ලි ඇවිල්ලා මැදට පයින්නවා. ඉතින් ඒ වෙලාවේ පිහිය ඇනෙන්නේ මිස්ලිට. ඉතින් මේ විදියට කරන්න යොන්නුව පොළඹලා තියෙන්නේ පීහන්නුල් විසින්. ඉතින් මේක දැකපු ගාමින් මිස්ලීව අරගෙන ඉක්මනට රෝහලට අරන් යනවා වගේම කට්ටියට දැනගන්න ලැබෙනවා මිස්ලීට ගොඩක් බරපතල නැහැ කියලා. ඉතින් මේකට ජීහු එයාගේ සහෝදරයා වෙනුවෙන් මිස්ලීගෙන් සමාව ගන්නකොට මිස්ලී ඇයවත් ස්ටඩි ගෲප් එකට ගන්න සමත් වෙනවා. ඉතින් ඊට පස්සේ යොන්නුට සිද්ධ වෙනවා පරිවාස භාරයට යන්න. ඉතින් ඊට පස්සේ දවසේ ඉඳන් ඉස්කෝල ළමයි කතා වෙන්නේ ගාමින්ගේ මේ වික්‍රමය ගැන තමයි. ගොඩක් ළමයි කතා වෙනවා ගාමින්ට ඕනේ මේ මුළු ඉස්කෝලෙම බලය ගන්න කියලා. ඒ වුණාට මේ ගැන අහන් හිටපු කොල්ලෙක් මේකට නම් එකග වෙන්න කැමති වෙන්නේ නැහැ. ඔහු ගාමින් ඉන්න තැනට ගිහින් ඔහුට අභියෝග කරනවා ඔහුත් එක්ක ගහගන්න එන්න කියලා. ඉතින් මේ වෙලාවේ ඔහුත් එක්ක ආපු ලීජුන් කියන ළමයා ස්ටඩි ගෲප් එකට එකතු වෙන්න කැමති වෙලා තමයි ඉන්නේ. මේ වෙලාවේ ගාමින්ට අභියෝග කරපු කොල්ලා ලීජුන්ගේ ඇප්ලිකේෂන් එක ගාමින් ඉස්සරහම ඉරලා ගාමින්ට අභියෝග කරනවා ඔහුත් එක්ක සටන් කරන්න එන්න කියලා. ඉතින් මේකට තරහ ගියපු ගාමි ජනේලෙන් එළියට පැනලා එකම එක පහරකින් අර කොල්ලා බිමට දානවා. ඉතින් මේ විදියට ස්ටඩි ගෲප් එකට එකතු වෙන්න ආපු ලීජුන් කියන්නේ පොඩි කාලේ ඉඳන්ම සටන් කරන්න ආසාවක් තියෙන කොල්ලෙක්. හැබැයි යා කොච්චර ප්‍රැක්ටිස් කරත් ඔහුගේ සටන් කිරීමේ දක්ෂතා නම් දියුණු වෙලා නැහැ. දවසක් ඔහුට හේසොන් තාක්ෂණික පාසල ගැන අහන්න ලැබිලා තියෙනවා. ඒකින්ද ඔහු මෙහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔහු 177 වෙනි තැනේ ඉඳන් 17 දෙනා අතරටම ඇවිල්ලා තිබුණත් ඔහුට ඉදිරියට නම් එන්න හැකියාවක් ලැබිලා නැහැ. එදා යොන්නු එක ගාමින් සටන් කරනවා දැකලා ලීජුන්ට ඕනි වෙනවා ගාමින්ගෙන් සටන් ඉගෙන ගන්න. ඉතින් ඒ හින්දා තමයි ඔහු ස්ටඩි ගෲප් එකට එකතු වෙන්න හදන්නේ. ඉතින් මේ විස්තරය දැනගත් ගාමින් ඔහුව ප්‍රතික්ෂේප කරනවා. ඒ වුණාට ලීජුන් කියනවා මම ඉගෙන ගන්න එකක් කරන්නම් ඒ වෙනුවට මට සටන් කරන්න උගන්වන්න කියලා. ඉතින් ඊට පස්සේ ඔහුට ගාමින් පරීක්ෂණයක් දෙනවා ඔහුගේ දැනුම පරීක්ෂා කරන්න. මේ වෙලාවේ එතනට මිනිහෙක් එනවා. ඔහු නම් ඇවිත් ඉන්නේ අපේ මේ ගාමින්ව හොයාගෙන. මේ වෙලාවේ ලීජුන් ගාමින් විදියට රඟපාන නිසා එතනට ආපු මිනිහා හිතන්නේ මේ ගාමින් කියලායි. ඉතින් ඔහු මේ ලීජුන්ව වෙන තැනකට එක්කගෙන යනවා ඔයාට තව පරීක්ෂණයක් තියෙනවා කියමින්. ඉතින් මේ විදියට වෙන තැනකට ලීජුන්ව එක්කන් එනවා. ඉතින් මේ මිනිස්සයා YB පවුලේ කල්ලිය වෙනුවෙන් සමාජිකයන් එකතු කරන කෙනෙක්.
මේ වෙලාවේ ඔහු ලී ජුන්ට කියනවා මෙතන ඉන්න සටන්කරුව පරාද කරලා අර තියෙන BMW වාහනේ ඇතුලේ තියෙන යතුර ගන්න සමත් වුණොත් ඔයාව YB පවුලට එකතු කර ගන්නවා වගේම මේ වාහනේත් ඔයාට අයිති වෙනවා කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේ එළියට ගියපු ගාමින් එහෙම ආය ඇතුළට එනකොට ලීජුන් එතන නැහැ කියලා දකිනවා. ඉතින් මේ වෙලාව ලීජුන් පැනලා යන්න ඇති කියලා ගාමින්ලා හිතුවත් ලීජුන් කරමින් හිටපු පේපර් එක දකිනකොට ගාමින්ට වැටහෙනවා ලීජුන්ට ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා කියලා. මේ වෙලාවේ එතනට ආපු ජියන් කියනවා ලීජුන්ව පීහන්නුල්ගේ කල්ලි අරගෙන ගියා කියලා. ඉතින් ඊට පස්සේ ලීජුන් ඇත්තටම ගාමින් නෙවෙයි කියලා දැනගෙන මැර කල්ලිය ඔහුට හොඳටම පහර දෙනවා. ඉතින් මේ වෙලාවේ ගාමින් එහෙම ලීජුන්ගේ පේපර් එකත් අරගෙන ඔහු පරීක්ෂණයෙන් සමත් බව කියමින් එතනට එනවා. ඔන්න ඉතින් මේ විදියට ස්ටඩි ගෲප් කොරියන් ඩ්‍රාමා එකේ පළවෙනි පාර්ට් එක ඉවර වෙනවා. ඉතින් ඔයාලා තාමත් අපේ SA Cinema Talk channel එකට අලුත් නම් අපේ channel එක subscribe කරන්න කියලාත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා.